අපි මේ ගමන යන්න පිටත් වුණාට මාර්ගය වගේම වටපිටාවත් වෙනදා තරම් නම් සුන්දර වුණේ නෑ. පාන්දර වගේ. ඒගොල්ලන්ට අයින් වෙන්න තිබුණා. ඒ වටින් වතුර එනකොට මේකට අයින් වෙන්න තිබුණා. බලන්නකො කන්ද ඇවිල්ලා තින්නේ කොහෙන්වත් ඇරියක් නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් වයින්කොට මේ වගේ වතුර එන්නේ නැහැ. මේ වගේ දව වතුර විත්තල්. අර දැන් 10ට අර ලයින් එක උදව් ලයින් කතා කරලා එකපාරටම සරස් කර කඩන් බැල වතුර මල විතරක්. ඉතින් දුම්කම් පවත් එකම වතුර පොළවේ යතුරත් එකම විතරක්. ඒනෝඩ අර උඩ තියෙන ගෙවල් වලට උඩ තියෙන ගෙවල් වලට අවුලක් නැද්ද? මේක නේද කොත්වලට යනකම් තියෙන්නේ. මෙතනින් ගියප එකද? යට පාරක් උඩලු පාරට ගිහින් ඊට පස්සේ 10 ඉඳලා 10 පාරකම් කතා කරලා දුන්නා. අයින් යල්ලා කියලා. ඕ ඒ මාළි නේද? මේකයි ගොඩියයි යට වුණා යට දීලා. මම 7යි කතා කරනකොට ඔයාලා ඒ වතුර පාර තවත් වෙනවනේ. ඔව් ඉතින් ලයිනේ අට වෙවුරන්නේ අද තම ආතල්ම දවස් වන්නදරලියේ. මේ ට්‍රිප් එකේදී මට වෙච්ච හොඳම දේ තමයි කීප සැරයක්ම නුවර එළිය ගිහින් තිබ්බට මට කවදාවත් සීතල දැනෙලා නැහැ. ඉතින් මං හැමෝටම කිය හිටියේ මේ පාරත් මට නම් සීතල දැනෙන එකක් නැහැ කියලා. එහෙම කියපු මට අන්තිමේට වෙච්ච දෙයක්. මම මේ බ්ලොග් එකට පට්ට වීඩියෝ ටිකක් හසිතයි. අපි මේ ගමන ගියේ 17 හවස. 18 ඉතින් මගේ බර්ත්ඩේ එකනේ. බර්ත්ඩේ ගිෆ්ට් එකක් විදියට තමයි ඉතින් මේ ට්‍රිප් එක ඕගනයිස් කරේ. සුදුනෝන. Happy birthday.
සීතලයි. මොකද කරන්නේ තියෙන විදිහට බය ආවි වැඩ කරන්නේ. Oh ayah, nego ya. Kawan patut lah kawan deh. Bayar patut kan. Betul. Bayar mana? Mau betul kan? Ini happy birthday kira. Waktu kemarin. Happy birthday. Mereka bayar patut kan? Ready kan? Oh. Ini apa? Nenek ini. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරේ. Happy birthday to you. Happy birthday. Happy birthday to you. Cheers, cheers. Mari rapat lagi hari ini. Ya, tama බලන්නද? කැපේද? ඒක තමයි ඉතින් ප්‍රශ්නේ කොහොමයි ගන්න එක තමයි විදිහට. මම කැමතිම දේවල් ගැන හොඳටම දන්න කෙනා තමයි ඉතින් මේ ඉන්නේ. ගිෆ්ට් එක බලන්න කලින් මම දන්නවා ඒ හින්දා මේකේ අනිවාර්යයෙන්ම තියෙන්නේ මම කැමතිම දෙයක් වෙන්න ඕනි කියලා. එකක්වත් නැහැ. ඕ තියෙන හරි ෆස්ට් කඩවටේ කියලා කියන්න එපා. නෑ ඇත්තටම හරිම ලස්සනයි. ඇත්තටම ඒක ලස්සනයි. තේරුවද? අපි තේරුවද? ලස්සනයි ඒක. මම කැමතිත් මේ ජාතියේ ලස්සනයි යන්නේ. මගේ අර තියෙන්නේ රතු පාට එකක්. මේ මම කැමති මේ ජාතියේ ලස්සනයි. හරියට නිකන් මං එයාගේ මාමා මං කැමති පුතෙක්ට කියලා. රතු පාට ඒ කියන්නේ දුවක්. කපන්න. කට්ටිය කපලා හමුද ඉතින්? මොනතරම් දාමුද? මං ගාව කතුරක් තියෙනවා. කලින් දවසේ අපි එනකොට ටිකක් රෑ වුණ හින්දා අපි වැඩිය වටපිටාවේ ඇවිදින්න ගියේ නෑ. එනීට බ්‍රෝ. මම දුවන්නේ. අපි කලින් දවසේ රෑ වෙලා ආව හින්දා අපි ඉන්න තැන ගැන ඔයාලට කියන්න බැරි වුණා. අපි ඉතින් මේ නතර වෙලා ඉන්නේ ගෙගරි ලේක් එක ළඟින්ම තියෙන තැනක. ටීවී එකක් තියෙනවා.
ඔන්න උදෙන්ම ලාවට පින්නකුත් යන්න පටන් ගත්තා. අපි මේ ගමන එනකොට නම් හිතාන හිටියේ නුවරඑළිය තාම හදලා නැතුව ඇති කියලා. හැබැයි මුළු නුවරඑළියම යට වුණාට මේ වෙනකොට ලස්සනට ආපහු ගොඩනගලා තියෙනවා. කට්ටියටම සීතල නම් වැඩි වෙලා ඉන්නේ. පේනවනේ. සීතල යන්නත් එක්කම අපි රස්නෙට රසම රස කෑම වේලක් ගත්තා. දුවන්න එතකොට ඕකේ දුවනවා. එහෙනම් අපි නුවරඑළියේ ඇවිත් බලන්න ගියපු ප්ලේස් උත් එක්ක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you for your watching.